සුබම සුබ දවසක් කියලා හැමදෙනෙම ආදරයෙන් පිළිගන්නවා SL ඩොලර් කවුන්ට් YouTube channel එකට. ඉතින් අද 2025 මාර්තු 31 වෙනි සඳුදා. ඉතින් ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය සහ විශේෂයෙන්ම මැද පෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා මේ වීඩියෝ එක තුලින් බලමු. අද දවසට අදාළව ඇමරිකානු ඩොලර් එකක වටිනාකම 300.25යි, යුරෝ එකක වටිනාකම 328.56යි. සෞදි රියාල් එකක හුවමාරු වටිනාකම 84.60යි, කටාර් රියාල් එකක වටිනාකම 83.38යි. කුවේට් දිනාර එකක අද හුවමාරු වටිනාකම 991.72යි, ඕමාන් රියාල් එකක වටිනාකම 788.86යි. බහරේන් දිනාර එකක වටිනාකම 800.81යි, ඩුබයි දිරාම් එකක වටිනාකම 85.23ක් විදිහට අද දවසට අදාළව තීරණය වෙලා තියෙනවා. කොරියන් වොන් එකක හුවමාරු වටිනාකම රුපියල් 0.21225ක් විදිහට අද දවසට අදාළව තීරණය වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියානු ඩොලර් එක වටිනාකම 192.81යි. ජෝදාන් දිනාර එකක වටිනාකම 437.61යි, ලෙබනන් පවුන්ඩ් එකක වටිනාකම රුපියල් 0.003ක් විදිහට දවසට අදාළව තීරණය වෙලා තියෙනවා. අවසාන වශයෙන් සයිප්‍රස් යුරෝ එකක වටිනාකම 328.56යි, ඊශ්‍රායල් නෙව් ෂෙකීල් එකක වටිනාකම 85.86ක් විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය සහ අනිකුත් මැද පෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික වෙනස් වෙලා තියෙනවා.